මේ තමා අපගේ වත්තෙන් කඩා ගන්න ලද තේ දළු. මම අපි දැන් මේ ග්‍රීන් ටී සාදන්න මේ ගන්න මෙන්න මේ වගේ තේ දළු තමයි ගන්නෙ. මලත් මේ තේ දල්ල ඇදින් දැන් අපි මේක තෙල් දළු ටික කඩාගත්ත තේ දළු ටික අපි මේක වතුරෙන් තඹ ගන්න ඕනේ. ඒ තඹ ගත්තාම තමා මේ ග්‍රීන් ටී අපිට හදා ගන්න පුළුවන්. එන්න දැන් මම මේ විදියට හදාගත්ත මේ තේ දළු ටික දැන් මේ විදියට මම වතුරට දාන්න හදන්නේ. දැන් වතුර උණු කරන ගමන් තියෙන උණු වුණාට පස්සේ එම වතුරට මේ තේ කොළ ටික දාලා දාගන්න ඕනේ. මේ ආකාරයට තමයි අපි දැන් මේ තේ දළු වල ප්‍රමාණය ඉතා හොඳම තත්ත්වයේ තේ දළු තමයි අපි ග්‍රීන් ටී සඳහා ගන්නෙ. මේ තේ දළු ටික මේ ආකාරයට දැන් අපි වතුරට දැන් වතුර උණු වෙමින් පවතිනවා. දැන් අපි මේක වතුරට අපි දාගමු. අපි දාගත්තට පස්සේ අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. මේ දළු ටික අපි එතකොට වතුරට දාගත්තාම ගාන්ට තැම්බෙනවා. තැම්බුණාට පස්සේ අර බ්ලැක් ටී සාදන ආකාරයට අපිට තේ කොළ ටික කළු කරගන්න අවශ්‍ය වෙන්නේ. අපිට මේක කොළ පාටින් තියාගන්න ඕන නිසා තමයි අපි දැන් මේකින් වෙන රසායනික විපර්යාසය ඒ කියන්නේ කළු වෙන්න බලපාන දේ අපිට නැති කරගන්න තමයි මේ ටික තඹ ගන්නේ. මෙන්න මේ ආකාරයට තමයි අපි තේ දළු ටික තඹ ගන්නේ. අපි මේක විනාඩි 2ක් පමණ මෙන්න මේ ආකාරයට දැන් අපි මේක තේ දළු ටික ඔක්කොම මේ ආකාරයට වතුරේ ගිල්ල ගන්නවා. ගිල්ල අරගෙන දැන් මේක අපි තැම්බෙන්න ආරිමු. විනාඩි 2ක් පමණ අපි මේක තැම්බෙන්න අරගෙන අපි ඊට පස්සේ වැඩියෙන්ම මේක කරන්න තම්බන්න හොඳ නැහැ. අපි ඒක දළු ටික තැම්බෙන ප්‍රමාණයට පමණක් අපිට අවශ්‍ය ප්‍රමාණයට තමයි අපි මේ විදිහට මේ ආකාරයට තේ දළු ටික තම්බ ගන්න. දැන් මේ තම්බගත්ත තේ දළු ටික දැන් අපි දැන් මේ ටික අපි අයින් කරමු. දැන් මේ මධ්‍යම භාජනයෙන් දැන් අපි දැන් හොඳට තැම්බිලා තියෙන. දැන් හොඳ මට්ටමක තියෙනවා තැම්බිලා. මේ ආකාර නිසි ආකාරයට තම්බාගත් තේ දළු ටික අපි දැන් මේක මෙතනින් අයින් කරලා මද පවනේ වේලෙන්ඩ තියාගන්න ඕනි. ඊට පස්සේ තමයි අපි මේ ග්‍රීන් ටී හදන ප්‍රොසෙස් එක ඊගා කරගන්නවා. දැන් හොඳයි. දැන් ගාන්ට තැම්බිලා තියෙනවා. දැන් අපි මේ ටික මෙතනින් මේ විදියට දැන් ඒකේ පාට කොළ පාට නිකන් තඹ පාට උරු වෙන්න දැන් ඇවිදින් තියෙනවා. හරි. මෙන්න මේ ආකාරයට බලන්න දාන්න දෙනවා. මෙන්න මේ විදියට අපි මේ ටික වතුර ටික පෙරන ආකාරයට ගොට්ටකට දාලා එතකොට ඉතුරු තියෙන වතුර ටික මෙතනින් අයින් වෙලා යනවා. මෙන්න මේ විදියට අපි මේ ටික අනිපේ වතුර මේ ගින්දර නැති කරලා මේ ආකාරයට මේ ටික අයින් කරගන්නවා. දැන් මේ අයින් කරගත්තට පස්සේ අපි මේ ටික වේලෙන්ඩ තබා ගමු. මේක ගින්දරට මේ අවුවට අරන් ගින් දාන්නේ. අපි මේක පෑන් එකක් ආධාරයෙන් මේ ටික පෑන් එකකින් මේකේ තියෙන මද පවනේ තෙලෙන් තියලා මේ මෙන්න මේ ආකාරයට අපි ඔක දාලා මේ ආකාරයට අපි තෙත ටික හින්ද ගන්නවා. මෙන්න මේ ආකාරයට තමයි. ඊට පස්සේ අපි මේක මේ ආකාරයට අඹර ගන්න ඕනේ. මේක මෙන්න මේ විදියට අඹර ගන්නවා. දැන් ඔය ආකාරයට අඹර ගන්නවා. මෙන්න ගොඩක් කළා මේ වැඩි කරන්න ඕනේ. මොකද එතකොට තමයි මේ තේ කොළ ටික අර ගාන්ට ඇඹරිලා මේ ආකාරයට ඇඹරිලා හැදෙන්නේ. ඒකෙන් මගින් තමයි ඒ නියමාකාරව මේ දැන් බ්ලැක් ටී එකේදී අපි මේ ටික හොඳටම අඹර ගන්න ඕනේ. එතකොට තමයි කළු කහට ගතිය එන්නේ. නමුත් මේකේදී අපි කරන්නේ මෙන්න මේ ආකාරයට කරලා දැන් අපි මේක අපි පෑන් එකේ දාලා
වෙල්ලා දැන් අපි මේක සාමාන්‍ය අවුවේ මද අවුවේ දාලා වෙල ගන්න යන්නේ. දැන් මෙන්න මේ විදිහට අපි මේ ටික මද පවන වේලෙන්ද දානවා. දැන් ඔයගලන්ට මේක හදාගන්න පුළුවන්. මේක දේසි මේ පාවිච්චි කිරීමෙන් ඇත්තටම green tea කඩේ ලොකු මුදලක් දීලා ගන්නවට වඩා මෙන්න මේ අපිට මේක ගෙදරදී හදාගත්තාම මේක වසවිසෙන් තොරව අපිට green tea හදාගන්න පුළුවන්. ඒක මගින් අපිට ගොඩක් යන වියදම green tea සඳහා යන වියදම අඩු කරගන්න පුළුවන්. දැන් මෙන්න මේ විදිහට වේලනාට පස්සේ බලමු. මෙන්න මේ විදිහට තමයි මේ සාදාගත්තට පස්සේ green tea තියෙන්නේ. මේක ඕන අපිට පොඩි කොටස් වලට දැන් මේ හොඳට කරගතිය තියෙනවා. කඩන්න පුළුවන්. නැත්නම් මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න විදිහට තමයි තියෙන්නේ green tea පොඩි කරගත්ත එක. බලන්න green tea වලයි black tea වල වෙනස. මෙන්න බලන්න මේ green tea